අද ඉතින් මායි ප්‍රගීත් අයියයි ඇවිල්ලා ඉන්නේ අම්බලන්ගොඩ දුව ඇලට මාළු ටිකක් අල්ලන්න තමයි. බලමු ඉතින් අපි මොනවද කියලා අද අල්ලන්නේ. මල් කොරලියෙන්නේ ඔන්න ප්‍රගීත් අයියා ඇල්ලුවා සුපිරි බාන්නනේ. මේ තියෙන ඉතින් ප්‍රදීප් අයියා අල්ලපු මුල්ම කොරලිය. මල් කොරලියේ සුපිරිම සයිස් එක සුපිරි බඩු. පේනවනේ ඔයගොල්ලන්ට ඉපියාව ඇදගෙන යනවා. පොඩි බට්ටෝ කන්නේ. අද ඉතින් ගැඩවිල්ලොන්ට කන්නේ මේ පොඩි බට්ටෝ. අපි දැන් පාන් ගහලා බලමු ගොඩේව ටිකක් අල්ලන්න. try එකක් දෙමු. කොහොම හරි මාළු ටිකක් අල්ලන්න. තාම එක මල් කොරලිය හරියකට මාළු එක්ක අහුවුනේ. ඉතින් මෙන්න සුපිරි කෑමක් හම්බුණා කැරන්දලු. ඉතින් මේවා ගොඩක් ගඟවල් ආශ්‍රිතව මේ වගේ තැන්වල තමයි මේක හැදෙන්නේ. කෑමට ඉතින් නියමයි. ಗುಣ කෑම. මේ පොඩි මාළු වහගෙන ලොකු මාළුන්ට කන්න ඉඩ දෙන්නේ නැහැ. කෙලිම පොඩි මාළු ටික වට කරගන්න දාපු ගා. නැත්තම් ලොකු මාළු ටික ජපන්නු ටික මරන්න දී. මේ තින් ඉතින් අපි දෙන්න අල්ලගත්ත මාළු ටික ජපන්නු ටික කොරලියකුත් ඉන්නවා. ඉතින් වරුසාවේ හින්දා අපිට වීඩියෝ එක කරගන්න බැරි වුණා හරියටම. වරුසාවෙන් ප්‍රගීත් අයියා මාළු ටිකක් අල්ලගත්තා. එහෙනම් ඉතින් ආයිත් දවසක මේ වගේ සුපිරි වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.